Hello everyone, welcome to my YouTube channel. මම අද මෙතනට ආවේ ඔයගලන්ට කතා කරන්න cabin crew කෙනෙක් වෙන්න කොහොමද කියලා කතරයාව එස්සගේ. So මම දැන් මෙහි cabin crew කෙනෙක් විදියට අවුරුදු 3ක් වැඩ කරනවා. එතකොට මම කියන්නම් tips වගේක් ඔයාලට කොහොමද cabin crew interview එක pass වෙන්නේ කියලා අපි එතනින් පටන් ගමු. So the tip one is ඔගොල්ලෝ CV drop එකට යද්දී සාමාන්‍යයෙන් hotels වල තමයි CV drop එක සිද්ධ වෙන්නේ. ඒක තමයි firstම impression එක interview board එක බලන ඔයා cabin crew කෙනෙක් වෙන්න සුදුසුද කියලා. ඒ කියන්නේ මෙහෙමයි. ඔයාගේ ඇඳුම cabin crew කතර ඇවිස් interview එකේ ඇඳුම් dress code එකක් තියෙනවා. ඔයාට email එක අනිවාර්යයෙන්ම එනවා. එහෙම නැත්නම් එහෙම emails එන්නේ නැත්නම් ඔයාලට මං හිතන්නේ YouTube videos ගොනු තුනක් තියෙනවා පෙන්නන්න කොහොමද දැන් යන්න ඕනේ කියලා. එතකොට මම මේ තියෙන මගේ picture එකක් මං cabin crew interview එකට යද්දි කොහොමද ගියේ කියලා. ඉතින් මේ වගේ blaze එක දාලා ලස්සනට skirt එක ඇඳලා like fully neat හොඳ ලස්සන makeup එකක් දාලා red lipstick ගන්න පුළුවන් ගොඩාක්ම හොඳයි. මොකද red තමයි ඒගොල්ලන්ගේ main color එක. ස්ක්‍රන්ච් එකක් පුළුවන් දාන්න ඔයගොල්ලෝ hair bun එක දාද්දී කොට කොණ්ඩයක් තියෙනවා නම් ponytail එකක් බදින්න. hair and style has to be perfect. අනිත් tip එක තමයි ඔයගොල්ලෝ stockings අඳින්න අනිවාර්යයෙන්ම stockings අදලා යන්න. ඒක අවශ්‍යමයි girlsට. guysට නම් අනිවාර්යයෙන්ම blaze එක දාලා කළු blaze එක දාලා tie එක දාලා ලස්සන කොණ්ඩි gel කරලා ඉතින් ඔයගොල්ලෝ ගියොත් portal එකට මේගොල්ලන්ගේ website එකේ තියෙනවා cabin crew like grooming standards. ඉතින් ඒක ඔක්කොම බලලා ඔයගොල්ලෝ යන්න. So the second tip ඔයගොල්ලන්ට English exam එකක් ලැබෙනවා. ඒ English exam එකේ මෙයාලා බලන්නේ කවුද මුලින්ම ඉවර කරනවා කියලා නෙමෙයි. විනාඩි 15ක් තියෙන English exam එකට. ඒ 15 ඇතුළත ඔයාලා කවුද මුලින්ම කරන්නේ exam එක කවුද අන්තිමට යන්නේ කිසිම දෙයක් එයාට අදාළ නැහැ. මට හිතන විදියට එයාලා බලන්නේ exam එකේදී ඔයාලා කොහොමද ඒකට react කරන්නේ කියලා. දැන් මට English exam paper ලැබුණාම මම හරිම සංසුන්ව I was very calm when I wrote the exam. Someone කට්ටිය like when you write an exam you get like anxious and nervous. ඒක පෙන්නන්න එපා. මොකද ඒගොල්ලෝ වටේ යනවා. ඔයා exam එක ලියන අතරතුර යන වටේ යනවා. එතකොට ඔයාලා ඒක පෙන්නපුවම it's like you can't really face critical situations වගේ දෙයක් තියෙනවා එතන. ඉතින් ඔයගොල්ලෝ පොඩ්ඩක් එක ලස්සනට කියන්නේ ඒක පෙන්නන්න එපා. එහෙම වුණා පෙන්නන්න එපා. සහ යන්න කලින් පොඩ්ඩක් බලන්න මේ aviation terms. ඒ කියන්නේ aisle seats කියන්නේ මොනවාද, window seats කියන්නේ මොනවාද ඔයාලා දන්නේ නැත්නම් ඒවා. aviation terms චුට්ටක් වෙනස්. ඉතින් ඒක පොඩ්ඩක් බලන්න. මොකද ඒ වගේ ප්‍රශ්න එනවා. ඉංග්‍රීසි වලට වඩා like ඔයා aviation industry එක පොඩ්ඩක් දන්නවද කියලා ඒකේ පොඩ්ඩක් බලනවා. සහ මම හිතන්නේ 100% ගත්ත හැමෝම එතනින් පාස් වුණායි කියලා. ඉතින් අර එක්සෑම් එක විතර නෙමෙයි ඔයාලා හැසිරෙන විදිය හැමදේම යාලා බලනවා. ඔයාගේ පර්සනැලිටි එක ඇත්තම කිව්වොත් යාලා පොඩ්ඩක් බලන්නේ. ඉතින් එතනින් පස්සේ so the first round is your exam, English exam. එතනින් පාස් වෙච්ච කට්ටියව යාලා ගෙනියනවා next round එකට. next round එක ඇවිල්ලා මම මුලින් කියනවා එතනට 200ක් වගේ කට්ටිය ආවා. ඒ 200න් 150ක් විතරම කැපුණා. ඉතින් ඔයාලා හිතන මාර කම්පිටිෂන් එකක් තියෙන්නේ. ඉතින් අර 50 තමයි ඊළඟ රවුන්ඩ් එකට ගියේ. ඊට පස්සේ ඊළඟ රවුන්ඩ් එකේදී BMI එකයි height එකයි බලනවා. height එක බලනවා කියන්නේ එයාලා බලන්නේ ඔයාලා 200 මට මතක විදිහට 256 එතන මට මතක නැහැ height එක මොකක්ද කියලා. ඒක වෙබ්සයිට් එකේ ඇති මම ඒක බලලා මෙතනින් දාන්නම්. ඒ length එක ඔයාලා reach කරන්න ඕනේ අතේ. මෙහෙම අත උස්සලා you have to reach. Girls later you can be on tiptoe. හැබැයි guys you cannot. So for the girls also you have to remove your heels. This is without the heels you have to touch that length. හරිද? Guys are you cannot. You have to stand still. මෙහෙම ඒක තමයි height check එක.
ඊට පස්සේ එතනින් height එක කියන්නේ ඒ height එක අල්ලන්න බැරි වෙච්ච කට්ටියව එයාලා අයින් කරනවා. ඉතින් එතනත් කට්ටිය කැපෙනවා. ඊට පස්සේ the next round, which means the third round, is the face to face interview. Face to face interview කියන්නේ ඔයාලා එතනින් තෝරගත්ත කට්ටිය යවනවා ඇතුළට තනියම යන්නවා. එතනට ගියාම ඉන්ටර්විව් බෝඩ් එකේ 3 දෙනෙක් 4 දෙනෙක් විතර හිටියා. ඔයාලට එන්න ගන්න කියලා එතන කොළ ගොඩාරියක් තිබ්බ නවලා folded papers. එයාලා කියනවා ඔයාලා මෙතන එකක් select කරගන්න කියලා. ඒ select කරගත්තම එකක් ඒක එන ප්‍රශ්නට උත්තර දෙන්න ඕනේ. So the rules are 60 seconds. You have 60 seconds to answer the questions. What I realized was they're looking whether you can think quickly and whether you are smart. ඉතින් මෙතන තමයි guys ඇත්තටම කට්ටිය කියනවා දැන් සමහර කට්ටිය මම කියනවා දැකලා තිනවා මේ මෙච්චර ඩිග්‍රී තියෙන මෙච්චර ඩිප්ලෝමා තියෙන මාස්ටර්ස් තියෙන ලස්සන උස කට්ටිය වෙයි අයින් කරන්නේ මේ මට කියන්නේ එහෙම කැබින් ක්‍රූ ලුක්සුත් නැති කට්ටියව පාස් කරනවා ඩිග්‍රීත් නැහැ යාලට ඒවියේෂන් කිසිම නොලෙජ් එකක් නැහැ ඒ ෆේල් වෙන්නේ ඒ නොලෙජ් තියන උනත් ෆේල් වෙන්නේ මේ වගේ ක්‍රිටිකල් මොමන්ට්ස් වල ඔයාලා ක්වික් ඇක්ෂන් සහ ක්වික් තින්කින් නැතිකම නිසා. So ඒක පොඩ්ඩක් ඔයාලා ප්‍රැක්ටිස් කරන්න. like මෙහෙම ක්වෙස්චන් එකක් ආපු ගමන් මට ආපු ක්වෙස්චන් එක තමයි what sort of a person you will become when you get old. So 60 seconds guys, like a out of the moon question. Like I'm like what the hell is this, like you know, like it's like very abnormal question I would say. I wouldn't expect them to ask a question like this in a cabin crew interview, right? So those are the unexpected moments. So you have to be very smart and confident. What I said, I said when I become old, I want to be a wise person. Because some people who are dumb when they're young also become old. So you can't trust everybody who's old, and you can't really think that everybody who's old is wise. Because there's a saying, right? Wise you know, no, it's not like that. So that's, I guess, such an answer. And they laughed. I thought they would reject me, but no, thankfully no. එතනින් කට්ටිය අරගෙන යාලා කිව්වා I think some of them got failed from that interview. ඊට පස්සේ පොඩි 7 දෙනෙක් 8 දෙනෙක් තේරුණා අන්තිම වටේට. ඒ ඇවිල්ලා ඊළඟ දවසේ now this is the fourth round එක ඊළඟ දවසේ ආයම තමයි හොටෙල් එකට රාමදා හොටෙල් එකේ මේ ඉන්ටර්විව් එක තිබ්බේ by the way. එන්න ඕනේ මේ අර විදිහට මැදගෙන final interview. Make it the very casual interview. එයාලා අහන questions වගේ why you want to become a cabin crew nen pass මේ වගේ දෙයක් on board to know thing or මොනවාද කරන්න, you know, very normal questions they ask. You just have to answer. එතනදී යාලා මම හිතන්නේ ගොඩක්ම බලන්නේ ඔයාගේ scars and birthmarks. ඒකලෝ කියනවා ඔයාගේ scars තියෙනවා නම් birthmarks තියෙනවා නම් පෙන්නන්න කියලා. ඒක අනිවාර්යෙන් පෙන්නන්න guys. මොකද at the end of the day they're going to find out when they do the medicals. And even if they don't find out, if you start the training, grooming checks තියෙනවා අපේ කෙනෙක්. ඒක හැමදාම grooming officers ලා grooming කියන්නේ image and style. ඔයගොල්ලන්ගේ makeups, hair, everything they come and check before every class. එතකොට ඒගොල්ලෝ දැක්කොත් scars නම් තියෙනවා which exposed to the uniform. ඒගොල්ලෝ grooming දාන කෙනෙක්. grooming දානවා කියන්නේ ඔයාලට මාස ගණනක් වැඩ කරන්න බෑ. ඉතින් ඊට වඩා හොඳයි මුලින්ම කියලා එන එක. So I would recommend for you guys to declare. එතකොට tattoos කියන්නේ ඉස්සර tattoos not allowed in Qatar Airways, but I think all of you know now it's allowed. Visible වෙන්න බෑ uniform එකට. ඒ කියන්නේ girls like අත මෙතනට තියෙන්නේ. මේ හරිය tattoos තියෙන්න බෑ. මේ බෙල්ල නම් for guys, you guys are lucky. ඔයගොල්ලෝ මෙතනට අත තියෙනවනේ. ඒක නිසා ඔයාලගේ ඒ ටිකේ tattoos තිබුණ කිසිම ප්‍රශ්නයක් නැහැ.
හැබැයි මම දන්නේ නැහැ දැන් ඒගොල්ලෝ පෙන්නන්න කියනවාද කියලා. එහෙම කිව්වොත් just say it's allowed anyways. ඕක තමයි ඔක්කොම ඉන්ටර්වියු process එක. ඊට පස්සේ මේ final interview එකේදී යාලා කියන්නේ නැහැ. ඔයා පාස්ද නැද්ද කියලා. එයාලා කියනවා අපි ඔයාට දැනුම් දෙන්නම් කියලා. They will inform you. They might call you or send you an email. මට නම් email එකක් ආවා. And I was very happy. So email එකෙන්වත් මාසයකට ගියා. So patience is a key. Also this happened, my interview process happened during COVID. ඉතින් මට extra step එකකුත් තිබ්බා. මම interview එකට යන්න කලින් I had to do an online interview. So you guys are lucky right now because you don't have to do it anymore. You just have to apply and then they will select. And you just have to go for the CV job. ඉතින් ඔය process එක මාස 6ක් විතර මට මේ ඔක්කොම process එකට ගියා. But for you guys, I don't think it will take that long. Maybe within 3 months ඔයගොල්ලන්ගේ ඔක්කොම process එක වෙයි. මොකද දැන් කිසිම ප්‍රශ්න නැති නිසා. ඉතින් මේක තමයි මගේ අවසාන වීඩියෝ එකේ. මම තව වීඩියෝස් කරනවා cabin crew life එක ගැන, accommodations, how our lifestyle, everything I will do. And mama layovers වල ගියාම මොනවද කරන්නේ. So if you guys like to know about cabin crew life, and if you guys aspire to become cabin crew, just subscribe and like my channel. Thank you so much.